ටිකක් තෝරන්න. බර්ත්ඩේ එකට දෙන්න හදන කෑල්ල. තුනක් දෙන්නම එකයි තෝරන්න. තේනනේ. ඉක්මනට යන්න. වෙලා යනවා. ඉතාලන්න. හයි මගේ යාළුවේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද වැස්ස දවසක් හොඳටම වැස්ස. අද තමයි මගේ උපන්දිනේ. ඉතින් මේ මාසේ පළවෙනිදා ඔක්තෝබර් 1 වෙනිදා තමයි උපන්දිනේ. ඔන්න ඉතින් එදා උදේ පාන්දර මම නැගිටලා මට ආස හිතුණා කිරිබත් එකක් හදන්න. ඉතින් කොහොමත් මම හැම මාසෙම වගේ පළවෙනිදට කිරිබත් හදන්න ආසයි. ඉතින් ඒ පුරුද්දට ඔන්න ඔක්තෝබර් මාසේ පළවෙනිදා මගේ උපන්දිනේ දවසෙත් කිරිබත් එකක් හැදුවා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලා දැක්කේ උපන්දිනේට දවස් කීපයකට කලින් බෝලා මට තෑග්ග තෝරගන්න දුන්න විදිහ. තෝරගත්තු තෑග්ග අපි කොහොමද ඒ තෑග්ග බලන්න ගියේ කියලා ඔයාලට ඉස්සරහා වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ලුණු මිරිසුකුත් මම ටක් ගාලා හදාගත්තා. කිරිබත් එක හදාගෙන ඉතින් මුල්ම කොටස බුදුසාදට පූජා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මට ඉතින් මේ උපන්දිනේ දවසේදී අම්මලා අප්පච්චිලා පවුලේ කට්ටිය හැම කෙනෙක්ම ගොඩාක් මතක් වුණා. කලින් අවුරුදු වල නම් ඉතින් එයාලා හැමෝම හිටියානේ ළඟ. මේ අවුරුද්දේ නම් ඉතින් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ නේද? ඉතින් යාළුවත් මතක් කරගෙන මම මේ කිරිබත් එක හැදුවේ. මොකද වෙනදා නම් අම්මා තමයි අනිවාර්යයෙන්ම කිරිබත් එක හදන්නේ. උදේම අම්මා කිරිබත් එක හදලා උපන්දිනේ දවසේ කන්න දීලා ඉතින් ඒ විදිහට මගේ උපන්දිනේ සමරනවා. ඉතින් ඔන්න හදාගත්තු කිරිබත් එක මම පිඟානකට දාලා ලස්සනට හදා ගන්නවා මේ. ඉතින් මතක් කරන්න කැමති ඔයා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. කිරිබත් එක හරිම රස. එතකොට තව ඒ කිරිබත් කැටේ ලස්සනට ගන්න පුළුවන් වෙන්නේ ওই විදිහට කිරිබත් එක හදලා ටිකක් නිවෙන්න තිබ්බාම තමයි. ඉතින් ඔන්න අර මම වෙන් කරගත්තු කිරිබත් එකේ ඉස්සල්ලාම කොටස බුදුසාදුට පූජා කරලා මගේ ඉතින් උපන්දිනේ දවසේ බුදුසාදුගේ ආශිර්වාදය ලබා ගත්තා. දැන් ඉතින් ලුණු මිරිස් එකත් හරියට පදමට හදලා ඔන්න දැන් ලෑස්ති වෙන්නේ ඒ කිරිබත් එකේ රස බලන්න. ඔන්න ඉතින් බෝලත් ආවා. බෝලා එදා දවසේ වැඩට ගියේ චුට්ටක් පරක්කු වෙලා. ඒ නිසා අපි දෙන්න හිමීට ගේම් එකක් ගහම කන්න පටන් ගත්තා. එයාට ඉතින් හැන්දක් ඕනි කිව්වා කිරිබත් එක කන්න. ඉතින් ඔන්න බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැක්කනේ ඉතින් අන්තිමට උපන්දිනේ මගේ. හැබැයි ඉතින් කිරිබත් පිඟානම එයාට කවන්න වුණා ඉතින් මට. මං කෑවේ ඉතින් එයාගේ එකකට. හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට උදේට ඉතින් මං හයි යාළුවනේ කියලා කිව්වා. ඉතින් දැන් රෑනේ. එහෙනම් මං ආයෙමත් ඔන්න හයි යාළුවනේ කියන එක කිව්වා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මයි බෝලා හිතුවා අම්මලාත් ළඟ නැති නිසා අපි දෙන්න විතරක් ඉන්නේ. ඉතින් පුංචියට මේ උපන්දිනේ සමරනවා කියලා. ඒ නිසා මම හිතුවා
අද මේ වැඩේට පුංචි කෑම ටිකක් හදන්න. ඉතින් උදේ ඉඳන් ඒ වැඩ ටික කරා. මට වීඩියෝස් ගන්න බැරි වුණා ඒ ටිකේ. ඉක්මනට වැඩ ගොඩාරියක් කරා. ඒ නිසා දැන් තව කෑම දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මං හිතුවා ඒ කෑම ටික හදාගන්න ඔයාලවත් එකතු කරගන්නවා කියලා. තව හදාගත්තු කෑම ටික ෆ්‍රයි කරන්නත් තියෙනවා. ඒ වැඩේටත් අපි එකතු වෙලා ඉමු. ඉතින් එහෙනම් වැඩේ පටන් ගමු. ඔන්න එහෙනම් දැන් අපි මේ කෑම ටික හදාගන්න තමයි හදන්නේ. මම හිතාගෙන ඉන්නේ එළවලු දාලා එතකොට මස් මාළු චුට්ටක් දාලා රසම රස වෙජිටබල් චොප්ස් එකක් හදාගන්න. ඉතින් ඒකට මේ ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාලා ඒ තෙල් ටිකට සුදු ලුණු චුට්ටක් දාලා ඊට පස්සේ කැරට් අල ඉස්සෙල්ලාම දාලා ඊට වතුර ටිකක් දාලා ටිකක් තැම්බෙන්න තියන්න. මම වතුර ටිකක් වැඩියෙන් තියාගත්තා අපිට ටිකක් හොදි වගේ ඕනි නිසා. ඔන්න ඉතින් ඒ ටික තැඹුණාට පස්සේ අපි ගෝවයි බෝංචි ඒ ටිකට ඒකටම එකතු කරනවා. බෝංචි පුළුවන් තරම් අන්තිමට එකතු කරන්න. මොකද ඒක කොළ පාටට අපිට ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඔගොල්ලෝ චොප්ස් එකට පාවිච්චි කරන දාන මාස් මාළු ඒ වගේ දේවල් ටික මුලින් බැදගෙන තියාගන්න. මම නම් එයා ෆ්‍රයි කරලා ගත්තේ. ඊට පස්සේ තැඹුණු එළවලු ටිකටම කෝන් ෆ්ලවර් චුට්ටක් දිය කරලා දාලා ඊට පස්සේ හදාගත්තු සෝස් එකයි ඔයාලා දාන මස් ටිකයි දාන්න. සෝස් එකට දැම්මේ සෝයා සෝස් ඊට පස්සේ කැලමිරිස් චුට්ටක් ඊට පස්සේ තක්කාලි සෝස් චුට්ටක් සීනි චුට්ටක් ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඒකට සමා වෙන්න. රසත් බැලුවා. ඒකේ රස නියමට හොඳට තිබුණා. ලුණු චුට්ටක් මදි ගතියක් තිබුණා. මං ඉතින් ලුණු ටිකක් දාලා ඒක රසට අදලා ගත්තා. ඊට පස්සේ මේ බත් එක හැදුවා. නිවෙන්න තියපු බත් එක ගේන්න ගියාම තමයි දැක්කේ මම වීඩියෝ කරලා නැහැ කියලා. ඇයි දන්නේ මට ගොඩාක් වීඩියෝ කරන්න බැරි වුණා එදා. ගොඩක් තන් මිස් වෙලා තිබුණා. අනකට සමා වෙන්න. බත් එකටත් තෙල් චුට්ටක් දාලා ඒකට බිත්තරයක් දාලා ලුණුයි ගම්මිරිසි චුට්ටක් දාලා හොඳට කලවම් කරලා ඔයාලා කලින් උයාගත්තු බත් ටික දාලා හොඳට කලවම් කරලා ගන්න. කලවම් කරන් තමයි මම ඉතින් ආසම. ඊට පස්සේ ඉතින් හදාගත්තු කෑම ටික දැන් බෙද ගන්න තමයි හදන්නේ. මං හදාගත්තා මුලින්ම ස්ප්‍රින්ග් රෝල්ස්. වැඩි හදාගත්තේ නෑ. හැම එකකීම වගේ එකක් දෙකක් තුනක් ඒ වගේ ප්‍රමාණයක් තමයි ගත්තේ. මොකද අපි දෙන්න විතරයිනේ ඉන්නේ. ඉතින් ස්ප්‍රින්ග් රෝල්ස් ටික බැදුනට පස්සේ මම පැටිස් ටික තමයි බැද්දේ. පැටිස් ලොකු ප්‍රමාණයක් නෑ පොඩි ටිකක්. ඒ අතරේ මම ගියෝසා ටිකක් එහා පැත්තේ හදන්න පටන් ගත්තා. ඒ ගියෝසා වල තියෙන රසටත් අපේ මොන හරිම කැමතියි. ඒ නිසා තමයි මම ඒකිනොත් ටිකක් හදනවා කියලා හිතුවේ. ඔන්න ඉතින් අනිත් ටික බැදලා ඉවරුනාට පස්සේ අන්තිමට මම රෝල්ස් ටික දැම්මා. දැන් ඉතින් බැදෙන්නේ රෝල්ස් ටික. ඉතින් ලයිට් වල ලස්සන තමයි මේ බැලුවේ. දකුණු පැත්තෙන් තියෙන ලයිට් වල ටික නම් කලින් දාලා තිබුණා. ඊට පස්සේ මැද ලයිට් වලකුත් තියෙනවා. ඒකත් මම ලංකාවෙන් ගෙනාපු එකක්. ඒ නිසා එයා ඒක මුලින්ම දැම්මා. ඊට පස්සේ අන්තිමට පෙන්නපු එක වම් පැත්තේ තිබුණ ලයිට් වල තමයි අපි එදා දැම්මේ. ඒක දාලා ඉතින් ඒක ලස්සන ෂොට්ටක් බැලුවා අපි දෙන්න. ඉතින් ඒ අතරේ බෝලා බැලුම් බෝල් ටිකක් මට පුම්බලා දෙනවා. මම හදපු කැම බීම ටිකක් ලාස්ති කරනවා. දැන් ඉතින් අපි දෙන්නගේ පුංචි පාටිය මේ පුංචි ගෙදර සමරන්න තමයි අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ. ලොකුවට ලොකු පාටියක් කරගෙන සමරන්න ආසාවක් තිබුණේ නැති වුණත් අපි දෙන්නා මේ ඉස්සෙල්ලාම එකට ඉඳගෙන සමරන පළවෙනි උපන්දිනේ හින්දා පුංචිට හරි සමරගන්න උවමනාවක් තිබුණා. මොකද මීට කලින් එකම එක පාරක්වත් අපි දෙන්න එක ගෙදරක ඉඳගෙන උපන්දිනයක් සමරලා නැහැ. මගේ උපන්දිනයක්, මොලගේ උපන්දිනයක් ඉතින් ඒත් බොලගේ උපන්දිනෙත් ඔයගලන්ට මතක ඇති අපි සමරුවා ඒත් උපන්දිනයට කලින් දවසකනේ. ඉතින් උපන්දිනය දවසේදී ඉඳලා නැහැ. ඒ නිසා මම පුංචි දේවල් ටිකක් අරගෙන ඇවිල්ලා කැම්බිම ටිකත් ඔයාලා දැක්කනේ දැන්. මේ තියෙන මං හදාගත්තු කැම ටික. ඉතින් ඔය වගේ පුංචියට කැම ටිකක් ලාස්ති කරගෙන ඒ දවස් අපි පුංචියට ලාස්ති කරගත්තා.
මම ඉතින් පොඩි කෑම ටිකක් හැදුවා. ඒ අතරේ බෝලා කිව්වා කේක් එකක් අරන් එන්නම් කියලා. ඒ වුණාට ඉතින් අපේ ගෙවල් ළඟ ලොකු කේක් කඩේ නැහැ. ඉතින් එයාට හොයාගන්න පුළුවන් වුණු කේක් කැලි ටික ඊට පස්සේ තව ටාට් එකකුයි එයා අරගෙන ආවා. ඉතින් ඔය අතරේ ඔන්න ඔක්කොම ටික ඉවර වෙලා මට ෆොටෝ ගන්න ලෑස්ති වෙන්න කිව්වා. ඉතින් මම ෆොටෝ ගන්න දැන් ඉඳගෙන ඉන්නේ. ඒ වුණාට ඉතින් බඩගින්න ඊට වඩා ලොකුනේ. මං ඉතින් ඔය තනින් හැම කෑමක්ම චුට්ට කනවානේ. හැබැයි ඉතින් ගාන්ට ෆොටෝ එක ගන්න වෙලාවට කෑම්බීම කොහොම කෑවත් ගාන්ට ලස්සනට ෆොටෝ එකට මම ඉන්නවා. ලංකාවේ හිටියනම් මේ වෙනකොට අපිත් එක්ක ගොඩාක් දෙනෙක් එකතු වෙලා යාළුවෝ නෑදෑයෝ ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ගෙදර ඇවිල්ලා කේක් කපලා කෑම කාලා මේ වගේ දවසක් ඉතින් අපි සමරන්නේ සාමාන්‍ය විදිහට පුංචි හරි පාටියක් විදිහට. ඉතින් කවුරුත් නැතුව අපි දෙන්න විතරක් මේ විදිහට පුංචියට සමරද්දී පුංචි පාළු ගතියකුත් දැනුණා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ කේක් කෑල්ල කපන්න නෑ. ඉතින් පුංචි කේක් කෑල්ලක්නේ. ඉටිපන්දම් පත්තු කරලා නිවලා ඔන්න ඉතින් මට ඉන්නේ එකම කෙනා බෝලා එයාට කැව්වා. එක පුංචි කේක් කෑල්ලක් වුණාට හරිම රසයි ඈ. පේනානේ අපි දෙන්න කේක් කෑල්ලක් හම්බුනොත් ඉතින් ඉවරයි. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා අපි දෙන්න මේ හදන්නේ අපි දෙන්න හදාගත්තු පුංචි කෑම ටිකේ රස විඳින්න. ඉතින් හැම උපන්දිනයකදීම වගේ දැන් සෑහෙන කාලයක් තිස්සේ මං හිතන්නේ අවුරුදු 10කට කලින් ඉඳන්ම වගේ බෝලා මගේ හැම උපන්දිනයකට මොකක් හරිම දෙයක් කරනවා. සමහර වෙලාවට මම බලාපොරොත්තු නොවන දේවල් ගොඩක් දේවල් එයා කරලා තියෙනවා මගේ උපන්දින වෙනුවෙන්. ඉතින් ඒ ගත වුණු හැම කාලයක්ම වගේ අපි දෙන්න හැමදාම උපන්දිනේ දවසේදී හම්බෙනවා. ආයේ අපි දෙන්නගේ ගෙවල් වලට යනවා. ඉතින් අපි දෙන්න දැන් මේ විදිහට පාටි එක කන්ටිනියු කරගෙන යනවා. ඉතින් ඔයාලා හැමෝම අපිට එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මම ඉස්සරහ සතියේදීත් ඔයාලා බලන්න එනවා. ඉතින් මතක තියාගන්න අර බර්ත්ඩේ ගිෆ්ට් එකට ගියපු vlog එක ඉක්මනට මරන් එනවා. ඉතින් අපි ඊළඟට ආයෙත් අලුත් vlog එකකින් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.